Hello guys, welcome back to Technova YouTube channel. සාදරයෙන් පිළිගන්නවා අදත් යාළු වීඩියෝ එකට. අද වීඩියෝෙන් අරන් ආවේ ඔයා නිදාගෙන ඉද්දිත් ඔයාට සල්ලි එන passive income ගැන. ලෝකේ ජයගත්ත එහෙම නැත්නම් ලෝකේ success වුණු මිනිස්සෙක් වෙන වොරන් බෆර් දවසක් කියනවා ඔබ නිදාගෙන ඉද්දිත් ඔබට මුදල් හම්බෙන ක්‍රමවේදයක් ඔබ හොයාගත්තේ නැති වුණොත් ඔබට මැරෙනකම් වැඩ කරන්න වෙනවා කියලා. වොරන් බෆර් නොකියා මේ කියන්නේ passive income එකක් අනිවාර්යයෙන්ම හැම මිනිස්සෙක්ම හදා ගන්න ඕන කියලා. passive income ගැන තමයි අද වීඩියෝ එක. right එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ යම් කිසි කෙනෙක්ට මුදල් හම්බ වෙන එහෙම නැත්නම් ආදායමක් ලැබෙන ක්‍රම අපි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා හඳුන්වනවා. එකක් තමයි active income අනිත් එක තමයි passive income. ඉතින් active income කියලා කියන්නේ මොකද්ද? passive income කියලා කියන්නේ මොකද්ද කියලා මම සරලව පැහැදිලි කරන්නම්. right. active income කියලා කියන්නේ ඔයා වැඩ කරොත් ඔයාට මුදලක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔබට මුදලක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන්නේ ඔබ වැඩ කරොත් විතරයි. ඒකට තමයි active income කියලා කියන්නේ. ඔබ අද වැඩ කරොත් ඔබට පඩිය හම්බ වෙනවා. ඔබ මාසයක් වැඩ කරොත් ඔබට මාසේ පඩිය හම්බ වෙනවා. ඒකට තමයි active income කියලා කියන්නේ. right. passive income කියලා කියන්නේ මීට වඩා ගොඩක්ම වෙනස්. ඊට වසර 2කට කලින් කරපු දෙයකට, එහෙම නැත්නම් වසර 5කට කලින් කරපු දෙයකට, එහෙමත් නැත්නම් වසර 10කට කලින් කරපු දෙයකට ඔයාට අදටත් income එකක් ලැබෙනවා නම්, එහෙම නැත්නම් ඔයාට අදටත් ඒ දේ මුදලක් generate වෙනවා නම් අන්න ඒ දෙයට තමයි passive income කියලා කියන්නේ. මේ දේ තවත් සරල කරලා කිව්වොත් ඔයා යම්කිසි කාලයකට කලින් කරපු දෙයකට තවමත් මුදල් generate වෙනවා නම් ඔයා මේ දේ ගැන හොයන්නෙත් නැහැ, ඔයා මේ දේ ගැන බලන්නෙත් නැහැ. නමුත් ඔයාට එතනින් මුදලක් ඉපේනවා නම් මෙන්න මේ දෙයට තමයි passive income කියලා කියන්නේ. ඔයාට තේරෙනවා නේද මේ passive income කෙනෙක් කොච්චරනම් වටිනවද කියලා. ඔබ මාසයක් ඔබේ රැකියාවට ගියේ නැතුනොත් ඔබේ මාසේ පඩිය නැහැ. නමුත් ඔබට passive income එකක් තිබ්බොත් ඔබ වැඩ කරන්නේ නැති වෙලාවෙත් ඔබට මුදල් ලිපෙන මාර්ගයක් තිබුණොත් ඔබට හදිස්සි අසනීපයක් වුණොත් ඔබට කමක් නැහැ. ඔබට වැඩ කරන්න බැරි වුණත් ඔබට කමක් නැහැ. ඔබට මොකද මේ passive income එක හරහා ඔබට මුදල් ලිපෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති මොකද්ද මේ passive income කියන්නේ සහ මේ passive income කියන එක කොච්චරනම් වැදගත් කියන එක. මේ වීඩියෝ එකෙන් passive income method 4ක්. එහෙම නැත්නම් ඔබ නිදාගෙන ඉද්දිත් මුදල් උපයන්න පුළුවන් ක්‍රම 4ක් සවිස්තරාත්මක ලෙස කතා කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව ඉස්සරහටම බලන්න. මේ ක්‍රම වලින් එක ක්‍රමයක් හරි ඔබට වැදගත් වෙන්න පුළුවන්. right. method number 1 affiliate marketing. affiliate marketing කියන්නේ ඔයාට හම්බෙන commission එක. ඔයා යම්කිසි කෙනෙක්ගේ product එකක් sell කරලා, එහෙම නැත්නම් යම්කිසි කෙනෙක්ගේ සේවාවක් ඔයා හරහා ලබා දීලා ඔයාට යම්කිසි commission එකක් ගන්න පුළුවන්. මේක තමයි affiliate marketing කියන්නේ. තවත් සරලව කිව්වොත් ඔයා යම්කිසි කෙනෙක්ගේ බඩුවක් විකුණලා දෙනවා. ඒ විකුණලා දෙන නිසා ඔයාට යම්කිසි කමිෂන් එකක් හම්බ වෙනවා. අන්න ඒකට තමයි ඇෆිලියේට් මාකටිං කියන්නේ. ඉතින් මේක ගොඩක්ම ලේසි කියන්නේ අපි උදාහරණයක් විදිහට ඩරාස් එක ගමු. ඔයාට පුළුවන් ඩරාස් එකේ තියෙන ප්‍රොඩක්ට් ඔයාගේ යාළුවන්ට රෙකමන්ඩ් කරලා ඔයාට යම්කිසි කමිෂන් එකක් ගන්න. මම මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ඩරාස් ඇෆිලියේට් මාකටිං කරන විදිය නෙවෙයි. ඇෆිලියේට් මාකටිං මෙතඩ් කීපයක් කියලා දෙන එක. ඔයා මේ ක්‍රමයට ටිකක් උනන්දුයි නම් ඔයාට පුළුවන් YouTube එකේ සර්ච් කරලා පවා මේ ඩරාස් ඇෆිලියේට් මාකටිං ගැන ඉගෙන ගන්න. ඉතින් මේක අපිට ඩරාස් එකේ විතරක් නෙවෙයි අපිට කරන්න පුළුවන් AliExpress එකේ වුණත් මේ කරන්න පුළුවන්. affiliate marketing දරාස් එකේවත් AliExpress එකේවත් විතරක් නෙමෙයි තියෙන්නේ. මේ ලෝකේ තියෙන ගොඩක් සර්විස් වල මේ affiliate marketing තියෙනවා. right. මං හිතනවා affiliate marketing ගැන ඔයාලට idea එකක් එන්න ඇති කියලා. ඉතින් ඔයාට මේ දේ ගැන ඔයා උනන්දු වෙනම් ඔයාට පුළුවන් YouTube එකේ search කරලා බලන්න, Google එකේ search කරලා බලන්න. මේ ගැන ඔයාලට තවත් කරුණු දැනගන්න පුළුවන්. ඒ හරහා ඔයාට පුළුවන් මේ ගැන ඉගෙනගෙන මේ දේ කරන්න. so ඉතින් මේ affiliate marketing කියන දේ අනිවාර්යයෙන්ම කරන්න කියලා මම recommend කරනවා. මොකද මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ඔයාලා ළඟ තියෙන smart phone එක උනත් use කරලා මේ දේ කරන්න පුළුවන්. මේ වගේ දෙයක් කරන්න ඔයගේ ටයිම් එක පොඩ්ඩක් වැය කරා කියලා කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මම highly recommend කරනවා මේ affiliate marketing කියන එක මොකක් හෝ method එක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. right. දෙවෙනි කාරණේ තමයි online course. මේක ගොඩක් වැදගත්. අද කාලේ ඉන්න හැමෝම වගේ ඉගෙනගෙන ඉන්නේ. ඒ වගේම හැමෝම වගේ ඉගෙන ගන්නවා. ඉතින් මේ online කියන course අපි දෙගොල්ලටම මේක ගොඩක් වටිනවා. මේක ගුරුවරයෙක් වෙන්න පුළුවන්, student කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමෝටම මේ online course කියන එක ගොඩක් වැදගත්. ඉගෙන ගන්න වගේම සහ උගන්වන්න. so අද කාලේ ගොඩක් අය ඉගෙන ගන්න බලන්නේ online. මොකද ඒක ගොඩක් ලේසි. අපිට නිවසින්ම කරගන්න පුළුවන්. අපි දැකලා තියෙන සමහර ගුරුවරු මීට අවුරුදු ගානකට කලින් රෙකෝඩ් කරපුවා තාමත් සෙල් කරනවා. ඒගොල්ලෝ ඒකට මහන්සි වුණ එක සැරේ. නමුත් ඒකට තාමත් ඒගොල්ලෝ ඉන්කම් එකක් ලබනවා. ඉතින් මේ දෙයට තමයි සරලවම පැසිව් ඉන්කම් කියන්නේ. ඒගොල්ලන්ට තවමත් මුදලක් හම්බ වෙනවා. ඒගොල්ලෝ කිසිම මහන්සියක් දරන්නේ නැහැ. සෝ නිදාගෙන ඉඳි සල්ලි හම්බ වෙනවා කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාටත් මොකක් හරි ෆීල්ඩ් එකක් ගැන හොඳ දැනුමක් ඇති කියලා. ඉතින් ඔයාට ඒ තියෙන දැනුම YouTube එක හරහා වීඩියෝස් බලලා තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක යම්කිසි පාඩම් මාලාවක් විතර රෙකෝඩ් කරලා ඒ දේ ඔයාට සෙල් කරන්න පුළුවන්. සෙල් කරන ගොඩක් මෙතඩ් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් Facebook එකේ මේක ප්‍රොමෝට් කරන්න. ඔයාලා දන්නවා මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ ට්‍රේඩින්. ඉතින් ට්‍රේඩින් ගැන යම්කිසි කෙනෙක් ටිකක් ඉගෙනගෙන මේ දේ ඒගොල්ලෝ කෝස් වලට හරවලා විකුණනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ මේ ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ මේක රෙකෝඩ් කරා, මේක සෙල් කරා. මෙන්න මේ දෙයට තමයි නිකන් ඉඳලා සල්ලි හම්බ කරනවා කියන්නේ. ඔයා යම්කිසි ෆීල්ඩ් එකක් ගැන ඔයාලට දැනුමක් තියෙනම් ඔයාලට පුළුවන් මේ ගැන උගන්වන්න. ඉතින් මේක කැමරාවක් ඉස්සරහා රෙකෝඩ් කරන්නම ඕනේ නැහැ. ඔයාලට පුළුවන් වොයිස් එක විතර රෙකෝඩ් කරලා විකුණන්න. එහෙම
එහෙම නැත්නම් ඔයාට පුළුවන් PDF හදලා මේක විකුණන්නත් පුළුවන්. මේ විදිහට ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් ඔයාට මේකට සඳහා එක සැරේ මහන්සි වෙන්න ඕන. ඊට පස්සේ නැවත නැවතත් මේ දෙයින් මුදල් ජෙනරේට් කරන්න පුළුවන්. සෝ මේකට තමයි නිදන් ඉඳලා මුදල් හම්බ කරනවා කියන්නේ. රයිට්. තුන්වෙනි මෙතඩ් එක content create. මේ මම කරන්නේ content create. මේක මම කරන හොඳම passive income එකක්. මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරලා YouTube එකට අප්ලෝඩ් කරනවා. මේ වීඩියෝ එක බලන්නේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු දිනේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුද්දකට පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 10කට පස්සේ වෙන්න පුළුවන්. ඒ කොහොම බැලුවත් මට මේ වීඩියෝ එකෙන් මුදල් හම්බ වෙනවා. අන්න ඒක තමයි passive income කියන්නේ. මම මේ වීඩියෝ එකට මහන්සි වෙන්නේ අද විතරයි. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ මම මේ වීඩියෝ එක ගැන හොයන්න බලන්නෙත් නැහැ. නමුත් මේ වීඩියෝ එක අවුරුදු 10කට පස්සේ බැලුවත් මට මේ වීඩියෝ එකෙන් සල්ලි හම්බ වෙනවා. ඉතින් මේකට තමයි passive income. නිදාගෙන ඉඳි සල්ලි හම්බ කරනවා කියන්නේ. content create කරනවා කියලා කියන්නේ YouTube එකේ විතරක් නෙමෙයි. TikTok, Facebook මේ ඕනම දෙයකට ඔයාලට content create කරන්න පුළුවන්. ඔයාලට මේ වාරහා දිනුනොත් ඔයාලට මේ වීඩියෝස් වලින් හම්බෙන මුදල් විතරක් නෙමෙයි. ඔයාලට යම්කිසි ප්‍රොමෝෂන් බව හම්බෙන්න පුළුවන්. ස්පොන්සර් හම්බෙන්න පුළුවන්. මේ වාරහත් ඔයාලට මුදල් හම්බෙනවා. අනිවාර්යෙන් මේ content create කරනවා කියන එක අනිවාර්යෙන් මිනිස්සෙක් අද කාලේ කරන්න ඕන. මොකද කියනවා නම් අනාගතයේ මේ වීඩියෝ වලට ගොඩක් මුල් තැනක් හම්බ වෙනවා. ඔයා දැකලා ඇති සමහරක් අය වීඩියෝ එක දාන්නේ වීඩියෝ එක දාලා අවුරුදු 10 15 ගිහිල්ලා නමුත් ඒ වීඩියෝ එකෙන් සල්ලි හම්බ වෙනවා. මේක YouTube එකට විතරක් නෙමෙයි මම කියන්නේ. TikTok, Facebook, Instagram මේ වීඩියෝ platform සියල්ලකට අපිට මේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්. අපිට අප්ලෝඩ් කරන්න හම්බෙන්නේ free. අපිට මේවට අප්ලෝඩ් කරනකොට කවුරු සල්ලි ගන්න නැහැ. අපිට අප්ලෝඩ් කරනකොට සල්ලි දෙනවා. ඉතින් මේව නෙමෙයිද passive income කියන්නේ. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න සහ එඩිට් කරන්න අද කාලේ ඉන්න හැමෝටම වගේ පුළුවන්. මොකද අද කාලේ තියෙන ස්මාර්ට්ෆෝන් ගොඩක්ම powerful. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් හරහා වට පුළුවන් වීඩියෝ එක රෙකෝඩ් කරන්න සහ වීඩියෝ එක එඩිට් කරලා YouTube එකට එහෙම නැත්නම් මේ platform වලට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ දෙයටත් ඔයාලා ළඟ තියෙන ස්මාර්ට්ෆෝන් එක use කරලා කරගන්න පුළුවන්. ඒ නිසා මම recommend කරනවා මේ affiliate marketing වගේම content creation නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. right. අන්තිම method එක තමයි investing. එහෙම නැත්නම් ආයෝජනය. ඉතින් අපිට මේක ගොඩක් ක්‍රම හරහා කරන්න පුළුවන් වැඩක්. ආයෝජනය ගැන කතා කරොත් අපිට පුළුවන් මේක cryptocurrency එහෙම නැත්නම් stock market, gold මේ වගේ දේවල් වල ආයෝජනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් නැත්නම් ගෙයක් හදන්න අපි මුදල් ආයෝජනය කරොත් ඒ ගේ හදලා අපිට පුළුවන් මේ ගේ rent එකට දෙන්න. එතකොට අපිට මේකෙන් මුදලක් ලැබෙනවා. ඉතින් මේකටත් අපි කියන්නේ invest. මොකද අපි ගෙයක් හදන්න ආයෝජනය කරනවා. ගේ හැදුවට පස්සේ අපිට මේ ගේ rent එකට දෙන්න පුළුවන් නම් එතනින් අපිට මුදලක් හම්බ වෙනවා. ඉතින් මේකත් passive income එකක් තමයි. මොකද ඔයා ගේ හදලා කොහේ හිටියත් ඔයාට මේ ගේ rent එකට දීලා තියෙනම් මාසෙ අන්තිමට ඔයාට ගේ rent එක හම්බ වෙනවා. ඉතින් මේකත් නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක් තමයි. ඒ වගේම තමයි FD. එහෙම නැත්නම් ස්ථිර තැන්පතු කියලා කියන්නේ. ඉතින් ඔයාට ස්ථිර තැන්පතුවක් දාලා තියන්න පුළුවන් නම් ලොකු මුදලක් ඔයාට මාසෙ අන්තිමට එහෙම නැත්නම් මේ කාලය අන්තිමට ඔයාට මේ මුදල් හම්බ වෙනවා. so මම මේ කතා කර අන්තිම method ටිකට ඔයාට යම්කිසි ෆන්ඩ් එකක් ඕන වෙනවා. නමුත් මම කලින් කතා කර method හතරටම ඔයාලා ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එක විතරක් use කරලා කරන්න පුළුවන්. ගොඩක් අයට මේ අන්තිම method එක ප්‍රයෝජනවත් නොවුණත් පළවෙනි method තුනම ගොඩක් ප්‍රයෝජනවත්. ඒ නිසා අනිවාර්යෙන් මේ method තුනම try කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි method එක ඔයාලට තුනම එකට කරන්න පුළුවන්. ඔයා content create කරනවා කියලා කියන්නේ ඔයාට online course එකක් record කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා content create කරනවා කියලා කියන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ audience එකට මේ affiliate link එක recommend කරන්න. මේ link එක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ බඩුව ගන්න. මෙන්න මේ product එක buy කරගන්න කියලා ඔයාලට ඔයාලගේ audience එක recommend කරන්න පුළුවන්. content create හරහාම ඔයාලට පුළුවන් affiliate marketing උත් කරන්න. so මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දේවල් ජීවිතේට ගන්න නැති කියලා. මගේ channel එකේ e-money සම්බන්ධ ගොඩක් videos කරලා තියෙනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා මේ videos බලන්න. so ඉස්සරහටත් මේ වගේ e-money සම්බන්ධ video දිගටම මගේ channel එකෙන් අරන් එනවා. ඒ නිසා subscribe කරලා set වෙන්න. මොකද මේ වගේ වැදගත් videos ඔයාලට මග අරගෙන පුළුවන්. වීඩියෝ එක හොඳ නම් like කරලා share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good luck.